මිනිස්සුන්ගෙන් රුපියල් 4යි 7 ගණක් වගේ තමයි යන්නේ. ඕක මහා හැටි දෙයක්ද? මේ වෙනකොට අතුරුදහන් වෙලා තියෙන්නේ. අතුරුදහන් වෙලාද අතුරුදහන් කරට අද දන්නේ නැහැ කියන එක. ඉතින් ගොඩක් දෙනෙක් කියනවා. අතරින් ගෙන අපු දෙමින් වෙනස් වෙන. ඒක මහා පුදුම කාරණාවක් නේද? දැන් කොහොම හරි ප්‍රශ්නය තියෙන්නේ මේ හැම දෙයක්ම මතුවෙන්නේ දකුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්මයි. දැන් කවුරුත් හදවතට තට්ටු කරලා පොඩ්ඩක් නේද තමන්ගේ ආගම දහම සිහි කරගෙන පන්සලට ගිහිල්ලා බෝධි පූජාවක් තියලා දැන් මේකත් එක්කම ඉතින් සම්පත් මනම් පෙරටත් මේ ඉරණම අත්වේදෝ කියන එක අපි නෙමෙයි මේවා කියන්නේ. Talk with Ashi. අයිබෝවන් සුබ දවසක් මගේ ආදරණීය ප්‍රේක්ෂක සහෝදර ජනතාවනි. ඉතින් ඔන්න අද සුපුරුදු ලෙන්ගතුකම හිතවත්කම අරගෙන ටෝක් විත් ආශී සමාජයේ කතිකාවතේ ඔබේ වේදිකාවට මම මේ විදිහට ගොඩ වුණා. ඔබ දන්නවා මේ ඔබේ ප්‍රශ්න කතා කරන මේ ඔබේ අදහස් එලි දක්වන මේ වෙනකොට රටේ පවතින වත්මන් සමාජයේ පවතින ප්‍රශ්න යම්කිසි ක්‍රියාවන් එක්කලා ඒවා ඔබට බලපාන විදිය මේ හැම දෙයක්ම ඒකරාශී කරගෙන ඒ අනුව දැන් රටේ හැම දෙයකටම හැම ප්‍රශ්නකටම ලැබෙන තොරතුරු වාර්තාත් ඒකරාශී කරගෙන දිග හරින වේදිකාවක් මේ ඔබේ වේදිකාව. ඉතින් අදත් මුලින්ම මතක් කරනවා ටෝක් විත් ආශී වේදිකාව තවම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැම්මම සබ්ස්ක්‍රයිබ් කරන්න. එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. එතකොට පුළුවන් ඔබට අපි මේ වීඩියෝ එකක් දාපු සැනින් දෙක බලා ගන්න. ඉතින් මම ඒ මතක් කිරීම කරන්නේ මේ ඔබ වෙනුවෙන්ම දිගහැරෙන ඔබේ වේදිකාව නිසායි. හරි අපි අදත් කතා කරමු. ඉතින් ඔබ දන්නවා දැන් තාමත් මේ වෙනකොට මම මුලින්ම කියාගෙන ආවා වගේ අර කෙහෙල් බද්දර පද්මේ ඇතුළු ඒ ඉන්දුනීසියාවේ ඉඳන් මේ රටට ගෙන ආපු පාතාල කලි සමාජිකයන් 5 දෙනාගෙන් ප්‍රශ්න කිරීම මත ඉස්මතු වෙන කරුණු කාරණා තවමත් ඔන්න ඉවරයක් වෙලා නැහැ. ඉතින් ඒවත් එක්ක මතුවෙන අලුත් තොරතුරු පොඩ්ඩක් අපි මුලින්ම කතා කරමු. මම අද වැඩසටහන මේම හඳුන්වන්න කැමතියි. අද දැන් මේ මාතෘකාව ඔස්සේ මුලින්ම දැන් ලැබිලා තියෙන තොරතුරුත් එක්ක ඒ දේවල් කතා කරලා ඉවර වෙලා අපේ රටේ මිනිස්සුන්ට මේ වෙනකොට හැම අංශයකින්ම ගොඩක් ප්‍රශ්න මතුවලා තියෙනවා. දැන් ඔබටත් තියෙනවා මේ ප්‍රශ්නේ. මම මේ ප්‍රශ්නත් අද මේ වේදිකාවේ කතා කරන්න සූදානම්. මම හිතන්නේ ඒ බලධාරීන්ට ඔවුන්ගේ අවධානය යොමු කරගන්න. ඔවුන්ට මේ ප්‍රශ්න මතු කරලා ඉදිරිපත් කරලා ඔවුන්ගේ අවධානය මේ ප්‍රශ්න වලට ලබා ගන්න. එතකොට තමයි මම හිතන්නේ ජනතාවට සහනයක් වෙන්නේ. වැඩසටහනේ අවසානයේදී මම මේ සිරු දෙක කතා බහ කරන්න සූදානම්. මොකද මේවා සොයා බලලා අත්දැකීම් එක්කලා හැමතැනටම ගිහිල්ලා මේ ප්‍රශ්න තියෙනවද කියලා සොයා බලලා තමයි අද මම මේ ප්‍රශ්න මෙතනට අරගෙන ඇවිත් තින්නේ. ඒ මගේ ප්‍රශ්න විතරක් නෙමෙයි ඒ ඔබේ ප්‍රශ්න කියන එකත් මම මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් අපි මුලින්ම යමු. දැන් ඔබ දන්නවා සම්පත් මනම්පේරි කියන පුද්ගලයා මේ වෙනකොට අතුරුදහන් වෙලා තියෙන්නේ. අතුරුදහන් කරට අද දන්නේ නැහැ කියන එක. ඉතින් ගොඩක් දෙනෙක් කියනවා. මම තව දෙයක් කියන්න කැමතියි. දැන් මේ සමාජ මාධ්‍ය හෝ වේවා මොකක් හරි මේ මාධ්‍ය තුල අපි දැන් මේ විදිහට වේදිකාවක් හදාගෙන නේද? දැන් මේ විදිහට අපේ අදහස් ඔබේ අදහස් මේ හැම දෙයක්ම එකට එකතු කරලා මේ විදිහට ඉදිරිපත් කරනවා. හැබැයි මේක තුල අපි මුලින්ම මතක් කරනවා කිසිම කෙනෙකුට චෝදනාවක් නගන චෝදනාවක් වෙන මේ කියන්නේ දැන් මේ රටේ මේ වෙනකොට එක එක්කෙනාට චෝදනාවක් තියෙනවානේ බොහොමයක් කාරණා මේ සම්බන්ධව. ඒක නෙමෙයි යම්කිසි අපහාසයක් වෙන විදිහට යම්කිසි නින්දාවක් අපහාසයක් වෙන විදිහට කවුරුන් හෝ කතා කරනවා නම් ක්‍රියා කරනවා නම් කියන එක ගැන මම මේ කතා කරන්නේ. මම දැන් මේ වෙනකොට මම හිතන්නේ දැන් අර මේ වෙනකොට මේ CID එකට ගිහිල්ලා යම්කිසි පැමිණිල්ලක් කරලා තියෙනවා Tamanට අපහාස වෙන අන්දමින් කතා කරා හරි එහෙම කියලා නේද? ඒ නම් ගම් ඔබ දන්නවා ඇති. දැන් මේ මම මේ පොඩ්ඩක් ඒ සිද්ධිය මෙතනට සම්බන්ධ කරගත්තේ යම්කිසි දෙයක් ඉදිරිපත් කරනකොට මතක තියාගන්න අපි උනත් මෙතනදී මේ කතා කරන දේ යම්කිසි සීමාවක් තියෙනවා. ඒ අපිටත් කතා කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. කෙනෙකුට අපහාසයක් වන අන්දමට නෙමෙයි. නමුත් මේ රටේ වත්මන් තොරතුරු අනුව අපිට ලැබෙන තොරතුරුත් එක්කලා ඒ නංගම් ප්‍රකාශ කරලා කතා කරන එක අපි කියන්නේ අපි තොරතුරු හඳුන්වා දෙනවා විතරයි. සහ මිනිස්සු ඒ සඳහා දක්වන අදහස් ඉදිරිපත් කරනවා විතරයි. නැතුව අපිට පුද්ගලික වශයෙන් කාටවත් අපහාස කිරීමේ අරමුණක් නම් මේ වේදිකාව තුළ නැහැ කියන එකත් මතක් කරනවා. මොකද මේක අපහාස කිරීමක් නෙමෙයි යම්කිසි කෙනෙකුගේ අඩුපාඩුවක් දුර්වලකමක්. මේ රටේ සමස්තයක් ඇතුළේ මිනිස්සු නෙමෙයි දේශපාලඥයෙක් නිලධාරියෙක් අපේ මේ ජනතාවට සේවයක් කරන්න ඉන්න මේ කාගෙන් හෝ යම්කිසි වැරද්දක් සිද්ධ වෙනවා නම් ඒ ගැන මේ වේදිකාව තුළ අපි නම් සහිතව කතා කරන්න සිද්ධ වෙනවා. ඒ දේ තමයි අපි කරන්නේ. හැබැයි ඒකෙන්
කිසිදු අපහසයක් කරන්න අරමුණක් අපි ළඟ නැහැ කියන එකත් අපි මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් ඒකත් එක්කම දැන් යමු සම්පත් මනම්පේරි ගැන අපි කතා කර හිටියේ. දැන් මෙන්න මේ විදිහට පත්තරෙත් තියෙනවා මිද්දේනේ අයිස් කන්ටේනර් සිද්ධිය සියල්ල උසාවියට කියන්නම් සම්පත් මනම්පේරි බාර වීමට සූදානම් නීතිඥයා උසාවියට දන්වයි කියලා ඔන්න පත්තරේ ප්‍රධාන විදිහටම සිරස්තලයේ විදිහටම ඔන්න මේ නම් කරලා තියෙනවා. ඉතින් දැන් මෙතනදී ඔබ දන්නවා අපි දැන් සම්පත් මනම්පේරි ගැන පෞද්ගලික වැඩසටහන් වල කතා කරා දැන් වෙනකොට ඔහු අතුරුදහන් වෙලා තියෙනවා ඔහු පලා ගියා මම හිතන්නේ මම පැහැදිලිවම කිව්වා වැරද්දක් කරලා නැත්තම් කිසිදු දෙයකින් පලා යෑමට අවශ්‍යතාවයක් නැහැ ඕන වෙලාවක ඉදිරිපත් වෙන්න පුළුවන් තමන් වැරද්දක් කරලා නැත්තම් හැබැයි දැන් මේ ප්‍රකාශයත් එක්කලා පැහැදිලි ඔහු කියලා තියෙනවා සියලු තොරතුරු දෙන්නම් ඔහුට වද හිංසාවකින් තොරව ඉදිරිපත් වෙලා ඒ දේවල් කියන්න ඉඩ සලසන්න කියලා ඉල්ලීමක් කරලා තිනවා ඔහුගේ නීතිඥයා හරහා දැන් මේකෙන් පැහැදිලි නේද? ගොඩක් දේවල් පැහැදිලි වෙනවා. මම හිතන්නේ මේ දවස්වල සමාජ මාධ්‍ය තුල සංසරණය වෙන දෙයක් තමයි සම්පත් මනම්පේටත් අර කලින් මිද්දෙනිය වෙඩිතැබීමක් සිද්ධ වුණා ඔබට වෙඩිතැබීමක් සිද්ධ වුණා ඔබට මතක ඇති මේ යම්කිසි වැඩසටහනකදී ප්‍රකාශයක් කරලා ඒ සාක්ෂි සහිතව මේ දේවල් ඉදිරිපත් කරන්න කිව්වමයි ඒ මිනිස්සයාට ඊට පස්සේ එතනින් එහාට ඒක ක්‍රියාත්මක කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඔහුට වෙඩි තියලා මැරුවා. එතකොට දැන් මේකත් එක්කම ඉතින් සම්පත් මනම්පේරිටත් මේ ඉරණම අත්වේදෝ කියන එක අපි නෙමෙයි මේවා කියන්නේ ඔබටත් ඇහෙනවා ඉතින් නිතර කතා බහ වෙනවා සමාජ මාධ්‍ය සංසරණය වෙනවා මේ ඒ අදහස් තොරතුරුත් එක්ක ඉතින් අපි මෙතන මේ කතා කරන්නේ මේ මිනිස්සුන්ගේ අදහස් තමයි මේ විදිහට ප්‍රකාශ කරන්නේ ඉතින් දැන් ඔහු විදිහට බාර වෙන්න සූදානම් කියලා තමයි දැන් මේ වෙනකොට කතා බහ තියෙන්නේ ඉතින් කොහොම නමුත් ඒක අර්ථකථනය කරනවා ඉතින් සම්පත් මනම්පේරි කරලියට එන සූදානම් ඉතින් මං හිතන්නේ ගොඩක් අය සමාජ කියන දෙයක් තමයි දැන් කවුරුත් හදවතට තට්ටු කරලා පොඩ්ඩක් නේද තමන්ගේ ආගම දහම සිහි කරගෙන පන්සලට ගිහිල්ලා බෝධි පූජාවක් තියලා දෙවියන්ට පූජා වට්ටියක් දීලා පඳුරක්කට ගහලා බාරයක් හාරයක් වෙලා මං හිතන්නේ දැන් ඉතින් ඒ පැත්තේ පිට තමයි හදවත් වලට තට්ටු කරලා සම්පත් මනම්පේරි ඉදිරියේදී ප්‍රකාශ කරන ප්‍රකාශ වලට තමන් ගැති වෙනවද නැද්ද කියන එක චුට්ටක් ඉතින් හිතලා බලන්න වෙන්නේ. මොකද ඒක අපිට කියන්න බෑ. තමන්ගේ හදවත් දන්නවා තමන් කරපු දේවල් එකතු වෙලා. මම දැන් එහෙම කියන්නේ දැන් ගොඩක් වෙලාවට ඔය අපිට පන්සල, දේවාලේ නේද? ඒව ගොඩක් මතක් වෙන්නේ බය කියන එක ඇති වුණාම. ඇත්තටම මම ඒක කියන්නේ බය. මොකටද අපි බය? දඬුවමට. අපි දඬුවමට බයයිනේ. අපි කර්මයට බයයි. කර්මය අපිට නරක විදිහට විපාක දෙනවා. අපි කරපු නරක ප්‍රතිඵල ලැබෙන අපි නරක දේවල් කරලා ඒකේ ප්‍රතිඵල කර්මයේ විදිහට විපාක දෙනවා. අපි ඒකට බයයි. මොකද දඬුවම් සහිතව බොහොම දුක්ඛිත විදිහටනේ අපිට ඒවා පරිසම් දෙන්නේ. අන්න ඒ නිසා. ඉතින් එතකොට අපිට දෙවිය බුදුන් සිහි වෙනවා. ගොඩක් වෙලාවට සතුටින් ඉන්නකොට නේ හොඳට නිදහසේ සතුටින් ජීවිතය විඳිනවා කියලා පුල් ආතල්ලකී අපි අපේ වචනෙන් කියමුකෝ. අපි එහෙම ඉන්නකොට අපිට ඉතින් ওই දෙවිය බුදුන් සිහි වෙනවා ගොඩක් වෙලාවට කට්ටියට අඩුයිනේ නේ. කට්ටියට දෙවිය බුදුන් සිහි වෙන්න පටන් ගන්නෙ. ඔන්න ඔය කියන විදිහට තමන් කරපු වැරදිවල එලි වේගන එනකොට තමන් කොච්චර නිදැල්ලේ හිටියත් හැබැයි අනිත් අය අහුවෙලා ඒවා නම් වමාරනකොට තමන්ට දැනෙන බයත් එක්කල දෙවිය බුදුන් සිහි වෙලා ඉතින් ඒ තැන් වලට තමයි යන්න උත්සාහ කරන්නේ. ඒක ඉතින් කාටත් පොදි. අපි දකින දැන් මේ පන්සල් වල ගොඩක් වෙලාට ගිහින් බලන බෝධි පූජා තියෙන සමහර අම්මලා තාත්තලා ගොඩාක් අය බිරින්දෑවරු හැමදෙනාම මොකද්ද ගොඩාක් වෙලාට තියෙන්නේ අඳා ගැලපීම. අඳා ගැලපීම තමයි තියෙන්නේ. මොකක්කෝ දුකක්, කරදරයක්, ප්‍රශ්නයක් මේ දේවල් එනකොට තමයි මිනිස්සුන්ට පන්සලේ බෝධිය මතක් වෙන්නේ. පන්සලේ හාමුදුරන්ගෙන් ගන්න පිරිත් නූල මතක් වෙන්නේ. දේවාල වල ගිහිලා ලොකු පළතුරු වට්ටි දීලා බාරහාරකට ගහලා මේ දේවල් කරන්න මතක් වෙන්නේ. හැබැයි ඉතින් අපි මතක් කරනනේ දෙවිය බුදුන් කියන ඒ දේ ඒකට විතරක් නෙවෙයි තමන්ට ඒක අදහගෙන තමන්ට ආශිර්වාදය ලබාගෙන මම හිතන්නේ ඒක අපි මේ සතුටින් ඉන්න හොඳින් ඉන්න ප්‍රශ්නයක් නැතුව කරදරයක් නැතුව ඉන්න වෙලාවටත් ඒක කැපයි. ඒක ප්‍රශ්නයක් කරදරයක් ආපු වෙලාවට විතරක් නෙමෙයි. නමුත් අර සාමාන්‍ය මිනිසුන්ට මතක් වෙන්නේ ලොකු බයක් ඔන්න මොකක් හරි දෙයකට මුහුණ දෙන්න සූදානම් වෙනකොට නේ ඒ වගේ දෙයකදී ගොඩක් වෙලාවට මතක් වෙනවා වැඩි. ඉතින් ඒකත් එහෙම කියන ගමන් ඉතින් කොහොම නමුත් දැන් ගොඩක් වෙලාවට පැහැදිලි නේද මේ සම්පත් මනම්පේරි කියන පුද්ගලයා ඔබට මතකද දැන් මුලින්දම සඳහන් කරා පොහොට්ටුවේ සමාජිකයෙක් පොහොට්ටුවේ ගොඩක් වැඩ කරලා තියෙනවා. එතකොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එතුමාගේ ආරක්ෂක නිලධාරියෙක් විදිහට වැඩ කරලා තිනවා. ඉතින් ලොකුම ගැටලුවක් විදිහට පවතින්නේ
මෙච්චර දේවල් කරපු ආරක්ෂක නිලධාරියෙක් විදිහට හිටපු පොහොට්ටුවේ සමාජිකයෙක් විදිහට හිටපු මෙතුමා මොහු කරපු දේවල් කවුරුත් දැනගෙන සිටියේ නැද්ද කියන එකයි. එහෙමත් නැත්නම් දැනගෙන ඉඳලා නොදන්නෝ වගේ මේවා යටපත් කරා ඒවට උල්පන්දම් දුන්නාදෝ කියන ප්‍රශ්නය ඔන්න දැන් මතුවෙමින් පවතිනවා. ඉතින් ඔය කාටත් බේරෙන්න නම් බෑ. ඒකයි මම මතක් කරන්නේ මේ ස්වභාව ධර්මයේ කියලා එකක් තියෙනවා. දැන් පේනව නේද? ඒක පරිසන්දිලා තියෙන හැටි. කොයිතරම් රැඟුවත් මොනතරම් දේවල් කරත් බලය සල්ලි මේ හැමදේම මොන විදිහට පාවිච්චි කරත් යම් දවසක එනවා Tamanට හිස නමන්න අවස්ථාවක්, හකුලා ගන්න අවස්ථාවක්. ඒක කාටවත් නවත්තන්න බෑ. ඒක තමයි මේ ස්වභාව ධර්මයේ කියලා දෙයක් තියෙන්නේ. ඒක අපි අනිවාර්යයෙන්ම විශ්වාස කරන්න ඕනේ. ඒත් එක්කම ඉතින් තවත් ප්‍රවෘත්තියක් මේ වාර්තා වෙනවා. මම ඒකත් එක්ක චුට්ටක් කතා කරන්නම්. අයිස් නිෂ්පාදනාගාරයේ විද්‍යාගාරයක්. හරිම ලස්සනයි වැඩේ. පානදුරේ කුඩු නිලංග විසින් හම්බන්තොට මයුරපුර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අයිස් නිෂ්පාදනාගාරයක් කළුතර අපරාධ කොට්ටාසය මගින් පෙරේදා, ඒ කියන්නේ 14 වැනිදා වටලා තිබේ. ඉරාන ජාතිකයන් තිදෙනෙකු මෙම නිෂ්පාදනාගාරයේ පවත්වාගෙන ගොස් ඇති බවත් මෙමගින් නිෂ්පාදනය කර ඇති අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 14ක ප්‍රමාණයක් කෙහෙල්බද්දර පත්මේගේ පාර්ශවයට අලෙවි කර තිබෙන බවත් කළුතර අපරාධ කොට්ටාසය තොරතුරු අනාවරණය කරගෙන තිබේ. පද්මේගේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙම මත්ද්‍රව්‍ය ලබාගෙන ඇත්තේ විදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගන්නා මිල ගණන් වලටම බවද පරීක්ෂණය මගින් හෙළි වී තිබෙනවා. ඉන්දුනීසියාවේදී කෙහෙල්බද්දර පද්මේ සමගින් අත්අඩංගුවටගත් පානදුරේ කුඩු නිලංගගේ සමීපතයක වන ඇඹිලිපිටියේ සුරංග නැමැත්තා අයිස් මත්ද්‍රව්‍ය සමගින් පසුගිය 7 වැනිදා අත්අඩංගුවටගෙන කරන ලද ප්‍රශ්න කිරීම වලට අනුව වැල්ලවාය කිරියගොල්ල ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි සම්පත් බණ්ඩාර නම් පුද්ගලයෙකු පානදුර අරුක්ගොඩදී අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගනු ලැබීය. එම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැක කෙරෙන හම්බන්තොට මයුරපුර නිවස ගැන අනාවරණය වී ඇති අතර එහි අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන අවස්ථාවේ තමන් එම ස්ථානයේ රැඳී සිටි බවට දැසකකරු පොලිසිය හමුවේ පවසා තිබේ. ප්‍රශ්නය තියෙන්නේ මේ හැම දෙයක්ම මතුවෙන්නේ දකුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්මයි. තංගල්ල මිද්දෙනි තලාව හම්බන්තොටනේ මේ හැම දෙයක්ම ඒ පැත්තෙන්මයි මතුවෙන්නේ. මම දන්නේ නැහැ ඉතින් ඒකත් මිනිස්සුන්ට තියෙන ලොකු ප්‍රශ්නයක්. මම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ හම්බන්තොට දිස්ත්‍රික්කෙට මේවා ගෙන යනකොට ඒ කියන්නේ ප්‍රශ්නයක් නෑ. තමන් කියනවා දැන් මගේ ඒරියා එකේ මට ඕන දෙයක් මම තමයි රජා. ඒ කන්දත් මගේ තමයි, මේ කන්දත් මගේ තමයි, කඳු යායම මගේ තමයි කියලා නිකන් රාජ්‍යයක් පාලනය කරා වගේ දෝ කියලා දෙයක් දැන් නම් ඉතින් අපිට හිතෙනවනේ. ජනතාවට හිතෙනවා. ජනතාව මං කියේ මෝඩ නැහැ. මේ වෙන සිද්ධිත් එක්කලා ජනතාවට ඉතින් අර හිතෙන්න ගොඩාක් දේවල් කරුණු කාරණා මතුවෙනවා. ඒ අනුව වුන් හිතනවා. ඒ කාරණාව මං හිතන්නේ දැන් අපි කතා කරා. දැන් ඉතින් ඒකේ අලුත්ම තොරතුරු තමයි කොහොම නමුත් ඉදිරියේදී සම්පත් මනම් පිළිත් මේ විදිහම වමාරයි. දැන් ඇතුළේ ඉන්න ඇත් මේ විදිහට වමාරන කරුණු කාරණා අනුව පොලිසිය විමර්ශන කටයුතු සිදු කරමින් යනවා. ඒ අනුව ගොඩක් දේවල් හෙළිදරව් වෙනවා. ඒවට නීතියත් ඉදිරියට ක්‍රියාත්මක වෙයි. හැබැයි හරි. දැන් ඒකත් එක්ක මේ කන්ටේනර් වල ප්‍රශ්නයක් එනවනේ. දැන් මේ කන්ටේනර් පෙට්ටි දෙකේ තිබුණේ පවුඩර් හදන්න ගෙනාපු යම්කිසි ද්‍රව්‍යයක් කියන එකට ඒකට අවශ්‍ය වෙන ද්‍රව්‍යයක් කියලා නම් කරලා තිබුණා. ඒ දේවල් තමයි මේකේ තිබුණේ කියලා ඔන්න දැන් වෙනකොට රේගුව විසින් වාර්තා කරලා තිබුණා කියලා ඒ තොරතුරු තෙලියට දීලා තිබුණා. හැබැයි ප්‍රශ්නයක් තියෙන්නේ මේකේ දැන් මේ වරායෙන් ඒ වගේ නිකුත් කරනකොට එතන තිබුණේ පවුඩර් හදන්න ගෙනාපු ඒකට අඩංගු දේවල්. හැබැයි එළියට එනකොට මේක අයිස් හදන්න ගෙනාපු රසායනික ද්‍රව්‍ය විදිහට කොහොමද මේක පරිවර්තනය වෙලා? මොකක් හරි දෙයක් පරිවර්තනය වෙලා වගේ නේද? ඒ වගේ දැන් අපිට හැංගෙන්නේ දැන් අතරින් ගෙනාපු දෙ මෙතනින් වෙනස් වෙන. ඒක මහා පුදුම කාරණාවක් නේද? දැන් කොහොම හරි දැන් පවුඩර් හදන්න කියලා මේ දේවල් නම් මේකේ තිබුණේ. එතකොට ඒවා වාර්තා වුණේ ඒ විදිහට නම්. දැන් ඒ වෙනකොට තිබුණේ මේ රජය නම් ඕන දැන් මේක ගැන ගොඩාක් ප්‍රශ්න මිනිස්සු මතු කරමින් ඉන්නවා. දැන් මේ ආණ්ඩුව තියෙන කාලේ තමයි දැන් ජනවාරි මාසේ තමයි මේ කන්ටේනර් දෙක එළියට එන්නේ. නම දැන් කන්ටේනර් 300 ගානකුත් ප්‍රශ්නකුත් තියෙනවානේ. දැන් මේක පරීක්ෂා කරලා රේගුවෙන් පරීක්ෂා කරලා එළියට දාපු කන්ටේනර් දෙකේ මේ විදිහට ප්‍රශ්න මතු වෙනවා නම්
ඒ පරීක්ෂා නොකර දාපු කන්ටේනර් 300 ගානේ මොනවා තියෙනවා ඇද්ද කියන ප්‍රශ්නේ දැන් වෙනකොට මතුවෙමින් පවතිනවා. දැන් මේ පවුඩර් හදන්න ගෙන ආපු කන්ටේනර් දෙකේ තිබිච්ච ඒවා දැන් එළියට ගියානේ කන්ටේනර් පෙට්ටි දෙක පවුඩර් හදන්න අවශ්‍ය දේවල් තමයි තිබුණේ. ඉතින් දැන් මේ පවුඩර් ටික හදලා ගා ගන්න නැතුව මේවා පොළොව යට වැල්ලුවේයි කියන ප්‍රශ්නේ ඉතින් මතුවෙනවා. දැන් කොහොම නමුත් චෝදනාව තියෙනවා රාජ්‍යයට කරන චෝදනාව තමයි මේවා ඔබතුමාලගේ රාජ්‍යයේ මේවා මේ එළියට දැම්මේ කියන එක. ඔබතුමාලගේ අවසරය ඇතුවනේ මේවා එළියට දැම්මේ කියන එක. හැබැයි මෙතනදී ප්‍රශ්නයක් තියෙනවා නේද? එවකට සේවයේ සිටපු නිලධාරීන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමක් මම හිතන්නේ අවශ්‍ය වෙනවා. මොකද ඒ වෙනකොට සේවය කරපු ඒ යම්කිසි නිලධාරීන් කස්ටම් ඔෆිසර් කෙනෙක්ගේ මම කිව්ව අධීක්ෂණයක් වෙලා තමයි මේවා එළියට එන්නේ. එහෙනම් එවකට මේකේ වැරදි තොරතුරක් සඳහන් කරාද? එහෙනම් මේකේ මේ පවුඩර් හදන්න තියෙන අමුද්‍රව්‍යයක් තමයි තියෙන කියලා සඳහන් කරලා මේ රසායනික ද්‍රව්‍යත් එක්ක මේවා එළියට ගියාද? මොකද නිලධාරීන්ගේ ප්‍රශ්නයක් මෙතන තියෙනවනේ. අපි හිතමු සාමාන්‍යයෙන් දැන් ජනාධිපතිතුමා ඔතනට ගිහිල්ලා පරීක්ෂා කරන්නේ නෑනේ. ජනාධිපතිතුමාගේ ඇස් දෙකෙන් මේවා ඔක්කොම පරීක්ෂා කරලා එතුමා එතන ඒ රාජකාරී කරන්න යන්නේ නෑනේ. යම්කිසි නිලධාරීන් මණ්ඩලයක් විසින් තමයි මේවා පරීක්ෂා කරලා මේවා වාර්තා හදලා මේ කන්ටේනර් එළියට දෙන්නේ. එතකොට එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ එවකට සේවය කරපු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම. මොකද ඒක ඔවුන් හරි වාර්තා දෙන්න ඕනේ. ඔවුන් කියනවා නම් පවුඩර් හදන්න ගෙන ආපු ඒ යම්කිසි අමුද්‍රව්‍යයක් තමයි මේකේ තිබුණේ කියලා. ඒ තිබුණු අමුද්‍රව්‍ය කොහොමද එළියට ගියාම අයිස් හදන රසායනික ද්‍රව්‍ය බවට පත් වෙලා පොළොව යට වැළුනේ කියන එක ප්‍රශ්නයක් දැන් තියෙනවා. හැබැයි තව දෙයක් අයිස් හදන රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙක පොළොව යට වැළෙනකොට ඒක විතරක් නෙමෙයි මතුවුනේ. පොලිසියට සමාන ඇඳුම් ඒවා මහන තිබිච්ච රෙදි ටී-ෂර්ට් ආයුධ T56 උණ්ඩ එතකොට මේ වගේ ගොඩක් දේවලුත් මෙතනින් මතු වුණා. ඒ ආසන්නෙම මතු වුණා. තවත් ප්‍රදේශවලින් කටයුතු කරගෙන සොයා බලන්න යනකොට තවත් ප්‍රදේශවලින් මේ රසායනික ද්‍රව්‍ය මතුවෙන පටන් ගත්තා. සහ මේ වෙනකොට අනාවරණය වෙලා තිනවා අයිස් කිලෝ 14ක් මේවෙන් හැදුවත් කියලා. එතකොට සම්පත් මනම් පෙරිකෙන පුද්ගලයා මේවා ප්‍රවාහණය කරා කියලා මේ වෙනකොට තොරතුරු වාර්තා වෙලා තිනවා. ඉතින් දැන් මෙතන ලොකුම ගැටලුව තියෙන්නේ කන්ටේනර් දෙක මේ පවුඩර් හදන්න ගෙන ආපු අමුද්‍රව්‍යමද තිබුණේ කියලා වාර්තා වුණු තැන තමයි මම හිතන්නේ ලොකුම ප්‍රශ්නය තියෙන්නේ. එතනින් තමයි හරියට දැනගන්න පුළුවන් වෙන්නේ. මොකද ඒවකට හිටපු නිලධාරීන් ප්‍රශ්න කිරීම කරා නම් මම හිතන්නේ ගොඩක් අය මේ මිනිස්සුන්ට හිතනවනේ දැන් මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් නේ. එහෙනම් ඇයි ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න කරන්නේ නැත්තේ? ඒ නිලධාරීන් කොහොමද මේ බොරු දේවල් වාර්තා කරාද? ඇත්ත වාර්තා කරාද? පාරේ යනකොට මේ බේබි පවුඩරේ හදන්නගෙන ආපු ඒ අමුද්‍රව්‍ය වාෂ්ප වෙලා මේවට අයිස් හදන රසායනික ද්‍රව්‍ය කොහෙන් ආවද? ප්‍රශ්න ගොඩක් ඉතින් මතුවෙනවා. මම හිතන්නේ මේවටත් උත්තර ඇත්ත වශයෙන්ම අවශ්‍ය වෙනවා. ඕක තමයි දැන් පවතින අලුත්ම තත්ත්වය. ඉතින් මිනිස්සු බලන් ඉන්නවා බොහොම අවධානයෙන් මේ කාරණාව දිහා බලන් ඉන්නවා. මේ සියලු ප්‍රශ්න වලට උත්තර සැපිය යුතුමයි. ආණ්ඩුවෙන් යම් කිසි වගකීමක් මේ පැහැර හැරලා තියෙනවද මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමක් කරලා නැද්ද? එතකොට පොලිස් නිලධාරීන් තමන්ගේ රාජකාරී යම් කිසි අඩුපාඩුවක් සිද්ධ වෙලා තියෙනද? මේ හැම දෙයක්ම මම හිතන්නේ මේ ප්‍රශ්නෙට උත්තර සපයන්න ඕනේ. නැත්තම් ඒක මග හැරීමක් දෝ කියලා මිනිස්සුන්ට හිතෙන්න පුළුවන්. ඒ නිසා ඒ කාරණාවත් අපි අද සිහිපත් කරනවා. ඊළඟට අපි ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඉදිරියට යනවා. බැකෝ සමන් ගැන දන්න තරමටවත් මේ රටේ ජනතාව සාහිත්‍යවේදීන් කවුද කියලා දන්නේ නැහැ කියලා ඔන්න අමාත්‍යවරයා ප්‍රකාශ කළා තියෙනවා. ඇත්ත කතාව. දැන් මේ රටේ අපේ දරුවන් කිසිම වෙලාවක දැන් මේ අපේ ඉන්නවා හොඳ නේද දක්ෂ කතිකයෝ සාහිත්‍යවේදීන් සහ අපේ රටේ අපිට ආදර්ශයක් ගන්න පුළුවන් කොපමණ පුද්ගලයෝ ඉන්නවද? කොච්චර චරිත තියෙනවද මේ රටේ? හැබැයි ඒ අයව සමහර වෙලාවට මේ දරුවෝ දන්නේවත් නැහැ. නමුත් දැන් වෙනකොට පාතාල කල්ලි සමාජිකගේ නමක් කියපු ගමන් පොඩි එකා පවා දන්නවා. ඇත්තටම මේ කට්ටියගේ ඔළුවට ගිහින් තියෙන විදිය බලන්නේ මේ පාතාල කල්ලි සමාජිකෙන් ගැන මේ පොඩි දරුවගේ ඉඳන් මොන තරම් මොලේට බැහැලාද මොන තරම් එක වෙලාගෙනද කියන දේ තමයි මම හිතන්නේ අමාත්‍යවරයා පැහැදිලි කරේ. ඇත්ත ඒ කතාව. සෞඛ්‍ය අමාත්‍යතුමාගේ මේ ප්‍රකාශයත් එක්කලා ඔහු දැන් සෞඛ්‍ය අමාත්‍යතුමානේ ඒ නිසා මම මෙන්න මේ කාරණා විස්මතු කරන්න කැමතියි. අමාත්‍යතුමනි ඔබතුමාගේ අවධාරණය මම හිතන්නේ මේ කාරණාවට යොමු වෙන්න ඕනි. මේ වෙනකොට අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය ගැන ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා. මොකද මේ රජයේ රෝහල් වල මම හිතන්නේ දැන්
කොළඹ ජාතික රෝහලේ යම්කිසි ප්‍රශ්නයක් පැනනගලා තියෙනවා වැසිකිලි පද්ධතිය ගැන බාහිර රෝගී අංශයේ ඒ සම්බන්ධව ප්‍රශ්නයක් මම හිතන්නේ පුවත්පතේ පළ වෙලා තිබුණා. ඒකත් එක්කලා මම මේ කාරණා මතු කරන්න කැමතියි. රජයේ රෝහලවල ප්‍රධාන වශයෙන් බලපාන ගැටලුවක් තමයි මිනිස්සු දැන් යන්නේ බෙහෙත් ටිකක් අරගෙන තමන් කවුරුත් කැමති නිරෝගීව ඉන්නනේ ලෙඩක් දුකක් නැතුව නිරෝගීව ඉන්න කැමති. ඒ නිසා තමයි අපි ලෙඩක් හැදුණු ගමන් ස්පිරිතාලයකට යන්නේ බෙහෙත් ටිකක් ගන්න. මේ ප්‍රශ්නේ ඔබටත් තියෙනවනේ. මම ඔබ වෙනුවෙන් මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ ඔබටත් බලපාන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි මේ. එතකොට ස්පිරිතාලට ගියාම දැන් අපිට නේවාසික ප්‍රතිකාර ලබන්න සිද්ධ වුණොත් යම්කිසි දෙයකින් නේවාසික ප්‍රතිකාර ලබන්න සිද්ධ වුණොත් බෝ නොවන රෝග බෝ වන රෝග කියලා කොටස් දෙකක් තියෙනවා. එතකොට කොටස් දෙකක් තියෙනවා. දැන් මේකේ අපිව කොහොම වැටේද කියන අපි දන්නේ නැහැ. අපි ඉස්සලම ගියාම බෝ නොවන රෝග ඒ අයත් ඉන්න පුළුවන්, බෝ වන රෝග තියෙන අයත් ඉන්න පුළුවන්. මේ අතරට මේ රෝගියා යනවා. ගියාට පස්සේ මම එක් සිද්ධියක් පැහැදිලි කරන්න පොඩ්ඩක් මතක් කරන්න. දැන් ප්‍රතිකාර නේවාසික ප්‍රතිකාර ලබන රෝගියෙක් යනවා. මේ රෝගියාට තිබුණේ පැපල රෝගේ. ඒකට පැපල කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්නවා අපේ ආච්චිලා නේද ඉස්සර පැපල හැදුනාම ගෙදර තියාගෙන දවස් 7ක් ගේ ඇතුලේ තියාගෙන මස් මාළුවක් කිරි ಜಾති කන්න බොන්න දෙන්නේ නැතුව මේක දෙයියන්ගේ ලෙඩක් කියලා බොහොම වත් පිළිවෙත් කළා තමයි මේ ලෙඩේට පරිස්සම් කරගන්නේ. දැන් වෙනකොට ඉතින් වෛද්‍ය තාක්ෂණයේ දියුණුයි. ඒ නිසා දැන් මේවට ප්‍රතිකාර තියෙන නිසා දැන් ගොඩක් වෙලාට රෝගවලට යනවා බෙහෙත් ගන්න. දැන් මේ සමහර විට අඳුන ගන්න කලින් රෝග ලක්ෂණ තියෙනවා පැපොල. ඉතින් දැන් මේ ලෙඩාව දාන්නේ සමහර වෙලාවට මේ දැන් අපි දන්න සීමිත ඉඩ ප්‍රමාණයක් තියෙන රෝහල් වල ඉතින් ඇඳම් ප්‍රමාණය මදි. එක ඇඳේ ලෙඩු දෙන්න වගේ ඉන්නවා. මෙන්න මේ අතරේ ගොඩක් වෛරස් එකක් තියෙන ලෙඩෙකුට මේ පැපොල කියන රෝගියාව ඒ ඇඳරම දැම්මොත් මොකද්ද සිද්ධ වෙන ඉරණම? මං කිව්වේ අපි බෙහෙත් ටිකක් අරගෙන හොඳ වෙලා යන්න තමයි හොස්පිටල් එකට යන්නේ. මේ බෙහෙත් ටිකක් අරන් මේ නේවාසික ප්‍රතිකාර ගත්තත් අපේ ලෙඩේ හොඳ කරන් යන්න කියන අරමුණෙන් තමයි අපි එතනට යන්නේ. හැබැයි එතනට ගිහිල්ලා අපිට නැති ලෙඩක් අරගෙන ඒ ලෙඩේ දෙගුණ තෙගුණ කරගෙන ගෙදරින් සිද්ධ වුණොත් මං හිතන්නේ ඒක හරිම ඛේදනීය ජනක පොතක් වෙනවා නේද? ඒක හරිම කනගාටුදායක පොතක් වෙනවා. ඉතින් මොකද දැන් අර ඒ ගැන අනිවාර්යයෙන්ම සොයා බලන්න ඕනේ. ඒ වගේ රෝගීන් දෙදෙනෙක් එක ඇඳකට වැටුනොත් මොකද වෙන්නේ? අර සමහරට මැරෙන්න පවා ඉඩ තියෙනවා. අර වෛරස් එකක් තියෙන මනුස්සයට අර මනුස්සයගෙන් පැපොල කියන දේ බෝ වුණොත් පැපොල තියෙන මනුස්සයට අර කියන වෛරස් එක ශරීරගත වුණොත් මං හිතන්නේ ඊටමත් කනගාටුදායක නමක් අත් වෙන්නත් ඉඩ කඩ තියෙනවා. ඉතින් මේක රෝහල් ඇතුළේ සමහර වෙලාවට ඒ අංශ කටයුතු කරන අයගේ කළමනාකාරීත්වයක් තිබිය යුතුයි මේ සම්බන්ධයෙන්. මොකද අපි දන්නවා රෝහල් වල යම්කිසි සීමිත ඉඩකඩ ප්‍රමාණයක් තියෙන සීමිත ඇඳම් ප්‍රමාණයක් තියෙන ඒ අනුව නමුත් ඊට වඩා මනුෂ්‍ය ජීවිතය වටිනවා. යම්කිසි දවසක රෝහල් නවීකරණය කරන වෙනකොට මෙන්න මේ ප්‍රශ්නේ නිසා ගැටුව නිසා ජීවිත නැති වෙලා ගියොත් මම හිතන්නේ ඒක නැවත ගන්න බෑ. ඒ නිසා අපි ඒ කාරණාවක් මේ වෙලාවේ මතක් කරනවා. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යතුමනි ඔබතුමාගේ අවධානය පිණිසත් මේ කාරණාව අද මම මේ වේදිකාවේ මතක් කරනවා. ඉතින් දැන් ඕක කොහොම කතා කරනකොට හොඳම කතාවක් තියෙනවා. පොඩ්ඩක් අපි මේකත් අහලා ඉමු. ජනාධිපතිවරුන්ට හිමි වරප්‍රසාද ඊළඟ පාලන බලයක් තුළ යලි ස්ථාපිත කළ යුතුයි. කවුද මෙහෙම කියන්නේ? ප්‍රේමනාත්සි දොළවත්ත. මන්ත්‍රීවරයා තමයි මෙහෙම කියන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත්සි දොළවත්ත ඒ විදිහට පවසනවා කියලා තියෙනවා. ඉතින් දැන් බලන්න දැන් මේ හිටපු ජනාධිපතිවරුන්ට මම හිතන්නේ ලොකු මුදලක් වැය වෙලා තියෙනවා. දැන් මේ වෙනකොට ඒ වරප්‍රසාද අහෝසි කරලා ඒ මුදල් ඉතුරු කරලා රටේ ජනතාවට සුබ සිද්ධියක් සලසනවා කියලා තමයි ඇමතිතුමා කිව්වේ. දැන් මේකේ තියෙන බරපතල කාරණාවක් විදිහට අපිට දකින්න පුළුවන් මෙන්න මේ ප්‍රකාශය තුළ. ඉතින් ඉදිරියේදී පාලන බලයක් ආවොත් නැවත මේවා ගේනවා කියලා තමයි ඔවුන් කියන්නේ. දැන් මේවෙන් මිදිලා ඔවුන්ට ජීවත් වෙන්නම බැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. මහා ජනතාවගෙන් යැපෙන එක නවත්ත ගන්න බැහැ කියන වගේ දෙයක් නෙමෙයි මේ කියන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඒ හිටපු മന്ത്രിවරයෙක් හෝ ඇමතිවරයෙක් ප්‍රකාශයක් කරලා තිබුණා. දැන් මේ නැති උනේ කියන්නේ මේ දැන් ජනාධිපතිවරුන්ට ගෙවන මුදල හරියට බෙදලා බැලුවොත් මිනිස්සුන්ගෙන් රුපියල් 4යි 7 ගාණක් වගේ තමයි යන්නේ. ඕක මහා හැටි දෙයක්ද? එක මිනිස්සෙගෙන් රුපියල් 4යි ගාණක් වගේ තමයි යන්නේ කියලා දැන් මේ ඕක එච්චර හිතන්න දෙයක්ද වගේ දෙයක් ප්‍රකාශ කරලා තිබුණා. එතකොට දැන් ඔබ දකින්න ඇති මේ වෙනකොට කොළඹ බස් නැවතුම්පළ නවීකරණය වෙමින් පවතිනවා. මේකට කෝටි 40 ගාණක් වැය වෙනවලු. එතකොට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිවස ප්‍රතිසංස්කරණය කරන්න අවුරුදු 3කට කෝටි 50 ගාණක් වේදන් වුණා කියලා ඔන්න කියනවා. ඒතකොට මේ දෙක අතර ලොකු මේකක් තියෙනවනේ. බස් නැවතුම්පළක් නවීකරණය කරන්න යන්නේ කෝටි 40 ගාණයි. හිටපු ජනාධිපතිවරයාගේ නිවස අලුත් වැඩියා කරන්න යනවා අවුරුදු 3ට
කෝටි 50 ගාණක්. එතකොට අපි අහනවා අර රුපියල් 4 ඒ රුපියල් 4 ඉතුරු කරාම රටේ ඊට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන් නේද කියලා අපි එතුමාටත් මේ වෙලාවේ මතක් කරනවා. මොකද රුපියල් 4 පුංචි වුණාට මේක එකතු වෙලානේ ලොකු මුදලක් හැදුනේ මේ රටේනේ. ලොකු මුදලක් හැදුනේ මේ මිනිස්සයාගේ රුපියල් 4 එකතු වෙලා. එහෙනම් මේ රුපියල් 4 එකතු කරලා දැන් වෙනකොට කොළඹ බස් නැවතුම්පල නවීකරණය වෙමින් පවතිනවා. කෝටි 40 ගණනක් යනවා. එහෙනම් අර රුපියල් 4 ඉතුරුව මං හිතන්නේ එතුමාට දැන් පැහැදිලි කරගන්න පුළුවන්. ඉතින් මේ කරුණු කාරණාවත් අපි ඔය විදිහට මතක් කරනවා. මම දැන් වැඩසටහන ඉතින් අවසන් කරන්න හදන්නේ. අපි අදත් ගන්න කරුණු කාරණා ගොඩක් කතා බහ කරා. අවසන් කරන්න කලින් පොඩි දෙයක් තවත් මතක් කරන්න කැමතියි. දැන් මේ වත්මන් ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක එතුමාට විරුද්ධව එතුමාට යම් යම් චෝදනා දැන් වෙනකොට සමාජ මාධ්‍ය තුල බොහෝ දෙනා කතා බහ කරනවානේ. මම මේ කියන්නේ හැම වෙලෙම අපක්ෂපාතී කියලා මේ වේදිකාව කියනවා. හැම වෙලාවෙම මම කතා කරන්නේ ජනතාවගේ පැත්තෙන්. ඒකත් මම මතක් කරනවා. කිසිම විදිහකින් පෞද්ගලික කාරණාවක් ඉස්මතු කරනවත් කිසිම පෞද්ගලික අදහසක් ඉදිරිපත් කරනවත් නෙමෙයි මේ රටේ ජනතාවගේ නැගෙන ප්‍රශ්න සහ අදහස් තමයි මේ විදිහට මම ඉදිරිපත් කරන්නේ. එතකොට දැන් අනුර කුමාර ජනාධිපතිවරයාට දැන් ඔහුගේ වත්කම් සම්බන්ධයෙන්, ඔහුට තිබෙන දේපල සම්බන්ධයෙන්, ඔහුට තිබෙන චෝදනා සම්බන්ධයෙන්, ඔහු ආශ්‍රය කරේ කවුද, පහුගිය කාලේ කරේ මොනවද, මේ හැම දෙයක්ම දැන් වෙනකොට සමාජ මාධ්‍යයේ ඉස්මතු වෙමින් පවතිනවා. මෙතනදී යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අනුර කුමාර ජනාධිපතිවරයා මේ ආණ්ඩුව බාර අරගෙන මේ රජයේ බාර අරගෙන අවුරුද්දක් වෙනවා. දැන් මේ අවුරුද්ද ඇතුළත දැන් මේ යට වෙමින් තිබුණු දූෂණය අපරාධ මේ හැම දෙයක්ම ඉස්මතු කරගෙන යම්කිසි වැඩසටහනක් දියත් කරගෙන යනවා කියලා කාටත් පැහැදිලි. ඒ අතරේ දැන් මේ කරන චෝදනාවලට එතකොට කාට වුණත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට නෙමෙයි විතරක් නෙමෙයි මේ කාරණාව සම්බන්ධයෙන් කාටම හෝ වේවා දැන් ඔවුන්ගේ අතීතය මොකද්ද ඔවුන්ගේ අතීතය ඔක්කොම හාරවුසන ඉතින් ප්‍රශ්නයක් තියෙනවා මීට කලිනුත් ওই දේවල් සාමාන්‍යයෙන් ඉදිරිපත් කරන්න තිබුණානේ නේද දැන් මිනිස්සෙකුට යම්කිසි චෝදනාවක් තියෙනවා දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන කාලේ එහෙනම් ওই දේවල් මම හිතන්නේ ඒවත් ඉදිරිපත් කරන්න ඕන තරම් අවස්ථාවක් තිබුණා මේ සමාජ මාධ්‍යයේ දැක් තිබුණා මේ විදිහම මේ ක්‍රියා කරන්න ඕන තරම් නිදහස අවකාශයක් තිබුණා හැබැයි එදා නොසෙයපු එදා නොබලපු ගොඩක් දේවල් දැන් මතුවෙනවා හැබැයි මේ මතුවෙන්නේ දැන් එතුමා මේ කරගෙන යන වැඩසටහනත් එක්කට මේ වැඩසටහනත් එක්ක සමගාමීව කියලා ගොඩක් කරුණු කාරණා වලින් පැහැදිලි වෙනවා ඉතින් දැන් අපි කියන්නේ අනුර කුමාර ජනාධිපතිවරයාගේ හෝ වේවා යම්කිසි වැරද්දක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙන්න ඕනේ. ඔහුට විරුද්ධව චෝදනාවක් තියෙනවා නම් ඔහු යම්කිසි වැරද්දක් කරලා තියෙනවා නම් ඒ ගැන කතා කරන්න ඕනේ. ඒකේ කිසිම වැරද්දක් නැහැ. හැබැයි අර දැන් වෙනකොට ගොඩක් උනන්දුව තියෙන්නේ මේ වෙනකොට රටේ මේ කරගෙන යන වැඩපිළිවෙලත් එක්කද කියන ප්‍රශ්නෙකුත් පැන නැගිලා තියෙනවා. ඉතින් ඔන්න ඔය කාරණාවත් අද මතක් කරන ගමන් අපි මේ වැඩසටහන අවසන් කරන්න සූදානම් වෙන්නේ. මම හිතන්නේ මේ මොන දේ වුණත් මේ මොනවා කරත් මම හැම වෙලේම කියනවා ස්වභාව ධර්මයට අපි අවනත විය යුතුයි කොච්චර රජකම් කරත් කලකම් පළ දෙනවා කියලා අපි අහලා තියෙනවා මොකද රජකම උනත් හරියට කරන්න ඕනේ සර්ව සාධාරණව මිනිස්සුන්ට යහපතක් වෙන විදිහට ආගම දහමට නැඹුරුව ගොඩක් විදිහට ඒ රාමුව තුල මේ දේවල් කරගෙන යනවා නම් මම හිතන්නේ අපේ රටට මේ වෙලා තියෙන ඉරණම කවදාවත් අත් වෙන්නේ නැහැ හොඳ පාලකයෙක් දැහැමි පාලකයෙක් විදිහට රටේ ජනතාවට ආදරය කරන රටට ආදරය කරන මේ දරු පරපුර ඔවුන්ගේ අනාගතය ගැන හිතන තමන්ගේ දරුවෝ ටික වගේ රටේ ජනාධිපතිවරයා කරන්නේ මුල් පුරවැසියා මේ තමන්ගේ දරුවෝ ටික වගේ එක රොත්තට රටේ ජනතාව ගැන හිතන්න පුළුවන් නම් එවන් නායකයෙක් බිහි වුණ කල මම හිතන්නේ කවදාවත් අපිට අද මේ අත් වෙලා තියෙන ඉරණම අත් වෙන එකක් නෑ. ඉතින් අපේ දරුවන්ටත් අපි බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ වගේ ලස්සන රටක් ගොඩනගා දීමට. ඒ නිසා තමයි මම හැම වෙලේම කියන්නේ මේ වේදිකාවේ මේ විදිහට අපි මේ ප්‍රශ්න කතා කරන්නේ ඉදිරියේදී අපිට සිද්ධ වෙච්ච මේ ඉරණම කවදාවත් අපේ දරුවන්ට සිදු නොවිය යුතුයි. ඒ කාරණාව තමයි අපි මතක් කරන්නේ. එහෙනම් තවත් දවසක ඔබේ ප්‍රශ්න මේ වේදිකාවට අරගෙන එන්න. ඔබේ අදහස් මේ වේදිකාව තුළ දිගහරින්න සූදානමින් මම අද දවසේ සමුගන්නවා. ආදරණීය මගේ ප්‍රේක්ෂක සහෝදරනි ඔබ හැම දිනකටම ප්‍රාර්ථනා කරනවා වෙනදා වගේම සුබ දවසක්.